ඔනේදී අද මේ අපේ ජනපති අනුර විසින් තවත් වැඩක් පටන් අරගෙන තියෙනවා මේ ඒ වැඩේ ගැන කියන්න තමයි යාවේ. ඔගොල්ලෝ ටයිටල් එකේ දැක්ක වගේම වීඩියෝත් සහිතයි. ඔගොල්ලන්ට මේ අපි විස්තර කිරීමෙන් පසුව ඔයාලට පුළුවන් වීඩියෝ ටික නරඹන්න. මෙන්න මෙහෙම තමයි ටයිටල් එක තියෙන්නේ. ජනපති සුරතින් මීරිගම කඩවත අධිවේගයෙන් වැඩ අල්ලයි කියලා. ඉතින් මේ වැඩිදුරටත් මොනවද තියෙන්නේ කියලා බලමු. ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටස වන කඩවත සිට මිහිරිගම දක්වා ඉදිකිරීම් ඇරඹීමේ උත්සවය අද ආරම්භ වුණා. ඒ අනුව කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ සිට පළමු මීටර් 500ක කොටසේ ඉදිකිරීම්ද ආරම්භ කරනු ලබනවා. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන් කර තියෙනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය සඳහා වෙන් කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවනු ලැබුවා. ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන ආනයන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවන් ණය මුදලක් අනුමත වී ඇති බව සඳහන් වෙලා තියෙනවා. මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැදභාගය වන විට සම්පූර්ණයෙන්ම නිම කිරීමට දැනට තීරණය කර තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කඩවත සහ මීරිගම මාර්ගය අතර දුර කිලෝමීටර් 37ක් කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්තටම මහජන ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙච්ච වැඩක්. අපේ මිනිස්සු ලක්ෂ ගාණක් ජනාධිපතිතුමාට කතිරේ ගහලා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ වැඩ තමයි ඉතින් රටට දැනෙන වැඩක්. ඔය හයිවේ ඉදිකිරීම් පිළිසකර කිරීම ගොඩ කාලයක් තිස්සේ අපි දැනුවත් නැවතිලා තිබ්බා. ඉතින් දැන් වැඩ ටික ආරම්භ වෙලා යන ගමන් තියෙන්නේ. ඒ වගේම ජනපති සුරති මීරිගම කඩවත අධිවේගී මාර්ගය විවෘත වෙච්ච විදිය, ඒ ප්‍රොජෙක්ට් එක ආරම්භ වෙච්ච විදිය දැන් ඔයාට මෙතන සිට නරඹන්න පුළුවන්. වසන් ගණනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා. සුවහසන් හදවත් ගැහෙන ආරාවේ අසා සිටින්නට මිනිසෙක් එනවා. උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුම මේ මිනිසාවේ. අද මුළු රට එක මිටකට සුබනකකට රට අනුරට. අද මුළු රට එක මිටකට සුබනකකට රට අනුරට. සටනට නිවහල් මිනිසුන් සමගින් එනවා අනුර. අද මුළු රට එක මිටකට සුබනකකට රට අනුරට. අද මුළු රට එක මිටකට සුබනකකට රට අනුරට. දිසාවේ හදේ පැතුම මේ මිනිසාවේ. වේද
වස් ගණනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා සුවහස් හදවත් ගැහෙන ආරාවේ අසා සිටින්නට මිනිසෙක් එනවා උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුම මේ මිනිසාවේ අද මුළු රට එක මිටකට සුබනකතට රට අනුරට අද මුළු රට එක මිටකට සුබනකතට රට අනුරට ජන ජීවිතයත් විශාල කඩාවැටීමකට භාජනය වුණා. සාමාන්‍යයෙන් ආර්ථික විශේෂඥයින් කියනවා එවැනි ආර්ථිකයකට කඩාවැටුණට පස්සේ රටකට දශකයක් අහිමි වෙනවා කියලා. මේ ආර්ථික අර්බුදයන් විසින් ඒ නිශ්චිත මොහොතේ මුහුණ දෙන ගැටලු පමණක් නෙවෙයි මේ අහිමි දශකයේ විසින් කියන්නේ. අපිට 2022-23 ආර්ථික අර්බුදයේ ඒ විසින් ජනිත කරන ලද සමාජ ඛේදවාචකය ඕපපාතිකව නිර්මාණය වූවක් නොවේ. ඒහා බැඳුණු විශාල සාධක කරුණු ගණනාවක් තිබෙනවා. අපි නීති ඉදිරියේ හැමදෙනාම සමානයි කියන සංකල්පයට පනපවනවා. එනිසා කවුරුත් නොහිතපු තැන්වලට කවදාවත් නීතිය ළඟා වෙන්නේ නැයි කියලා කල්පනා කරපු තැන්වලට හැමදාමත් Taman නීතියට වඩා උඩින් ඉන්නවා යයි කියලා කල්පනා කරපු පිරිස් වෙත නීතිය ළඟා වෙනවා. මතක තබා ගන්න. එය කවර බලවේගයකටවත් ආපහු හරවන්න බෑ. නීතියට සෑම පුරවැසියම යටත් කළ යුතුයි අපි ස්ථාවර රාජ්‍යයක් නිර්මාණය කරන්න. දැනට අපි අත්අඩංගුවට අරන් ඉන්න පිරිස අපේ රටේ මත්ද්‍රව්‍ය ජාලයේ 50%කට ආසන්න ප්‍රමාණයක් මෙහෙवला තිබෙනවා. අපේ සන්නද්ධ අපරාධ කල්ලීන් 75%කට ආසන්න ප්‍රමාණයක් එක සබත්තාවෙන් තිබෙනවා. අපේ රටේ දේශපාලන අධිකාරීන්ට විවිධ ආකාරයේ මුදල් පොම්ප කරලා තිබෙනවා. සමහර മന്ത്രിවරු මාසේ බදු මුදල ගන්නවා වගේ ගෙදර ගිහලා සල්ලි අරන් තිනවා. සමහර മന്ത്രിවරු සමහර ඇමතිවරු මාස්පතා ගෙදරට ගෙන්නගෙන තියෙනවා. එළිදරව් වෙලා තිබෙනවා. ඒ කියන්නේ මොකක්ද? මේ සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අපේ රටේ විශාල සමාජ ව්‍යසනයක් නිර්මාණය කරලා තිබෙනවා. අපි ඒක මැඩ පවත්වනවා. මේ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය වෙන විශ්වාසය අභියෝගයක් අපේ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු එයාදාල නිලධාරීන් බාරගෙන තිබෙනවා. මම උන්ට බෙහෙවින්ම මේ වෙලාව විශ්වාසවන්ත වෙනවා. වැදගත් වර්ධනය. උදාහරණයක් ලෙස ගත්තොත් අපි අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරන ලද අයවැය හිගයට වඩා අඩු අයවැය හිගයක් මේ වසරේ අපි වාර්තා කරනවා. ඒ වගේම අපි මේ වසර අවසන් වෙනකොට 5% ආසන්න ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත හැකියි. ඒ කියන්නේ අඛණ්ඩව 5% ආසන්න ආර්ථික වර්ධන වේගයෙන් අත්පත් කරගත්තු වසර දෙකක් අපි අභිමුඛ වෙනවා. තවත් ආසන්න වශයෙන් ගත්තොත් ඝන මීටර 45000කට වඩා වැඩි තෙල් ටැංකි සංකීර්ණයක් ආරම්භ කරනවා තෙල් සංස්ථාවෙම සල්ලි වලින්. එහිම ලාභී. එනිසා අපි බලශක්ති ශාස්ත්‍රය පිළිබඳ විශාල අවධානයක් යොමු කරනවා. වෙන්වෙන්ව තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය මත නැත්නම් තමන්ට දෙන ආසාවන් මත තමන්ගේ නම් නේද ගම් ලියා ගැනීම මත ඒ කිසිවක් මත දියත් වෙන්නේ නෙවෙයි. මේ සියල්ල එකට වෙලුණු මේ සමාජයත් මේ රාජ්‍යත් මේට වඩා ඉදිරිගාමී පියවරකට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන මේහුමක ප්‍රතිඵලයක් මේ තිබෙන්නේ. අන්නේ ප්‍රතිඵලය ලෙස තමයි මේ මාර්ග සංවර්ධනයට අපි අත තියන්නේ. හැමදෙම දැක ගන්න මායිමෙන් එහා ලොවක හොඳ දේවල් අරගන්න සිරුවෙන් මෙහෙට එන්න